මගේ නම මනීෂා ප්‍රසාදනි. මම දැනට ICT ඩිප්ලෝමා එකක් සහ ඉංග්‍රීසි ඩිප්ලෝමාවක් හදාරනවා. ඊට අමතරව මම 6 ශ්‍රේණිය ඉඳන් 11 ශ්‍රේණිය දක්වා ළමයින්ට ගණිතය විෂය උගන්වනවා ඔන්ලයින් මාර්ගයෙන්. මගේ අනාගත බලාපොරොත්තුවක් තමයි IT ෆීල්ඩ් එකෙන් ඩිග්‍රී එකක් කරලා මගේ දැනුම වැඩි කරගෙන IT ෆීල්ඩ් එකෙන්ම ජොබ් එකක් කරන එක. මම මහේස්දා ඉගෙන ගත්තේ IT සබ්ජෙක්ට් එක. ඊට අමතරව අපේ පර්සනැලිටි එක හදාගන්නේ කොහොමද? එතකොට ටීම් එකක් විදිහට වැඩ කරන්නේ කොහොමද? අනාගත අරමුණක් ඇතුව වැඩ කරන්නේ කොහොමද? හැමදේම මැනේජ් කරගෙන Tamanගේ අරමුණට යන්නේ කොහොමද? මෙන්න මේ වගේ හැම දෙයක්ම අපි මහේස්දාගේ ඉගෙන ගත්තා. ඒ කියන්නේ සබ්ජෙක්ට් එකට විතරක් සීමා වෙන්නේ නැතුව අපේ අනාගතයේ අපේ අරමුණු මේ හැම දෙයක්ම කොහොමද කරන්නේ කියන එක අපි සෑගෙන් ඉගෙන ගත්තා. පෞද්ගලිකව මම මේ කෝස් එකට සම්බන්ධ වෙන කලින් IT සබ්ජෙක්ට් එක ගැන දැනගෙන හිටියේ කියන්නේ බිඳුව මට්ටමේ. නමුත් මට දැන් වෙදී කෝස් එක අවසානයෙන් පස්සේ මට ගොඩක්ම දැනෙච්ච දෙයක් තමයි මගේ දැනුම ගොඩක් වැඩි වෙලා තියෙනවා කියන එක. මොකද කලින් තිබුණු මට්ටමයි දැන් තියෙන මට්ටමයි ගත්තට පස්සේ ලොකු ગેප් එකක් තියෙනවා. ඒ වගේම තමයි මම අර කලින් කිව්වා වගේ අපිට ඉගෙනුවා සබ්ජෙක්ට් එකට අමතරව ඒ කියන්නේ ටීම් එකක් විදිහට වැඩ කරන්නේ කොහොමද? අන්න ඒ දේවල්. මේ කෝස් එකෙන් පස්සේ සර් උගන්වපු දේවල් අනුව මම වාරි මාර්ගය ඔෆිස් එකේ ට්‍රේනින් එකකට ගියා. ඒ ට්‍රේනින් එකේදී මට දැනුණ දෙයක් තමයි මම ඉගෙනගත්තු දේ අනුව කිසිම පැකිලීමකින් තොරව මට පැවරෙන රාජකාරි හැම දෙයක්ම හරි ලස්සනට මැනේජ් කරගෙන මට කරන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි මේ සබ්ජෙක්ට් එකේ එන හැම දෙයක්ම මට ලස්සන ගොනු කරගෙන ලස්සනට වැඩ ටික කරගන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි ටීම් එකක් විදිහට වැඩ කරන්න හරිම සහයෝගයෙන් වැඩ කරන්න මේ හැම දෙයක්ම මහේස්දාගෙන් ඉගෙන ගත්තා. ඉතින් මේ හැම දෙයක්ම අපේ ජීවිතයට ලොකු පිටුවහලක් වුණා. මේ කෝස් එකෙන් පස්සේ මම ට්‍රේනින් එකකට සම්බන්ධ වුණා. ඒ ට්‍රේනින් එක ඉතාමත් සාර්ථකව අවසන් කරගන්න මට පුළුවන් වුණා. තවම ක්ලාසස් කරනවා. ඒ ක්ලාසස් වලට අවශ්‍ය ටියුට්ස්, පේපර්ස් කිසිම අමතර වියදමකින් තොරව මට මං විසින්ම හදාගන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා. ඒ හැමදේම මේ කෝස් එක නිසා. තවත් මම ගෙදර නිකන් ඉන්න කාලේ ටයිප් සෙටින්, ග්‍රැෆික් ඩිසයිනින් මේ වගේ දේවල් කරලා මට අමතර ආදායමක් හොයන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම මම මේ කෝස් එකට සම්බන්ධ වෙලා ඉගෙන ගන්නපු නිසා. ඉතින් මම පෞද්ගලිකව හිතනවා මේ කෝස් එක අපේ අනාගතයට අපේ අරමුණු වලට යන්න හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් වෙයි කියලා. අනිත් කාරණාව තමයි සෝෂල් මීඩියා කියන බොරු වලට රැවටෙන්න එපා. ඒ වගේ කෙනෙක් කියන දෙයක් කරනවත් කෙනෙක් කරන දෙයක් කරනවත් බලාගෙන කරනවත් එහෙම නෙවෙයි. මහේස අපිට නිතරම කියනවා වගේ තමන්ගේ ස්කිල්ස් අඳුනගන්න. තමන්ගේ හැකියාවන් අඳුනගන්න. අන්න ඊට පස්සේ ඔයාලට පුළුවන් තමන්ගේ අරමුණු වලට යන්න. කෙනෙක් කියන දෙයක්වත් කෙනෙක් කරන දෙයක්වත් තව කෙනෙක් කරන දෙයක් බලාගෙනවත් තමන්ගේ ජීවිතය ගොඩනගන්න යන්න එපා. මොකද තමන් විසින්ම තමන් අඳුරගන්න. අන්න ඊට පස්සේ තමන්ගේ හැකියාවන් අඳුනගෙන අන්න ඒ හැකියාවන් වලට අනුව වැඩ කරන්න ඔය ඉගෙන ගන්න. ඊට පස්සේ පුළුවන් ඔයාට ඔයාගේ අනාගතය හදාගන්න. තව දෙයක්, ඔයා මොන ෆීල්ඩ් එකකින් ගියත් IT ෆීල්ඩ් එකෙන් නැතුව වෙන මොන හරි ජොබ් එකක් කරත් වෙන මොන හරි ෆීල්ඩ් එකකින් ඉගෙන ගත්තත් කවදාවත් IT කියන සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න එක නතර කරන්න එපා. මොකද IT කියන්නේ එක තැන හිර වෙලා තියෙන සබ්ජෙක්ට් එකක් නෙවෙයි. IT කියන්නේ day to day අප්ඩේට් වෙන සබ්ජෙක්ට් එකක්. අනිත් දේ තමයි ඔයා මොන ජොබ් එක කරත් වර්තමානයේ ගත්තට පස්සේ පන්සලකට ගියත්, පල්ලියකට ගියත්, හොස්පිටල් එකකට ගියත්, කොහෙට ගියත්, බස් එකකට ගියත්, කඩේකට ගියත්, අපි කොහෙට ගියත් අනිවාර්යයෙන් මේ සබ්ජෙක්ට් එක, ඒ කියන්නේ මේ අන්තර්ජාලය, මේ තාක්ෂණය, මේ හැමදේම අපිට ඕන වෙනවා. අන්න ඒ නිසා මේ සබ්ජෙක්ට් එකෙන් ඔයා ඉගෙන ගත්තතින් ඔයාගේ දැනුමට වගේම ඔයා අනාගතේ යන්නේ කොහෙටද? ඔයා තීරණය කරන්න. ඔයාගේ අනාගතය ඔයා තීරණය කරන්න අනිවාර්යෙන් මම ආයෙත් කියනවා මම highly recommend කරනවා මහේසගේ කෝස් එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඔයාට ඔයාගේ අනාගතය සාර්ථක කරගන්න පුළුවන්.